වෙච්ච නිර්මාණ. ඉතින් සයිඩ් බොඩි එක ගත්තොත් ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදියට සිල්වර් වයිට් ටූ ටෝන් ෆුල් ස්ටික් එකක් ආවේ. මේ දවස්වල බස් වල සුදු ආකාර බලු පොළු දැම්මාම ඇක්සිඩන්ට් එකකදී මිනිස්සුන්ට ඩැමේජ් වෙනවා වැඩි. ඒ වගේ නොයෙකුත් මතවාද තියෙනවානේ. ඉතින් ඒකටත් හොඳම විසඳුමක් මේ බස් එකෙන් අපි එළියට දාලා තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න අපි මේකේ සම්පූර්ණ බලු වැටම සම්පූර්ණ ඇලුමිනියම් වලින් තමයි මේ විදියට ලස්සන ඩිසයින් එකක් එක්ක බලු වැට ගැහුවේ. ඉතින් පිටිපස්ස ගත්තොත් ඉස්සරහා වගේම සම්පූර්ණ කිං ලොං ටේල් ලයිට්ස් දාලා මේ විදියට මොඩිෆිකේෂන්ස් අපි කරා. ඉතින් විශේෂ දෙයක් කියන්න ඕනේ මොකද ඔයාලා බලලාද මේ කෑලි බෑලි එළියට පන්නලා අනම්මනම් කරලා තියෙනවා. හැබැයි ළඟට එන්න මේ හැම දෙයක්ම අපි හදලා තියෙන්නේ ෆයිබර් කියන මැටීරියල් එකෙන්. බොඩි ලයිට්ස් ගත්තොත් අපි බොඩි ලයිට්ස් වලට ලොකු මොඩිෆිකේෂන් එකක් කරලා තියෙනවා. හැබැයි මේ කිසිම ලයිට් එකක් එළිය විතරයි එළියට එන්නේ. ලයිට් එකක් කිසිම විතකවත් එළියට පේන්නේ නැහැ. මොකද අපි ලයිට් පේන්න ගැව්වා මේ ලයිට් ඔන් කරාම තමයි වටපිටාව ඉන්න අයට ඒ එළිය වැඩි වෙලා ගොඩක් ඩිස්ට්‍රැක්ෂන් එකක් ඇති වෙන්නේ. ඉතින් ඇවිල්ලා බලන්න මෙතනත් ලයිට්ස් මෙතනත් ලයිට්ස් මෙතනත් ලයිට්ස් මෙතනත් ලයිට්ස් ඒ හැම එකක්ම ඇලුමිනියම් කේසින් වලින් දාලා එන්ග්‍රේවින්ග්ස් කරලා ප්ලාස්ටික් ෂීටින් එකක් උඩින් දාලා කවර් කරලා තමයි ඒ ලයිට්ස් අපි දාලා දින්නේ. මොකද මේ ලයිට්ස් අපි දාන්නේ බස් එක නතර කරලා තියෙදි විතරයි. නටන වෙලාවකට අවුට්ඩෝර් DJ එක යූස් කරද්දි ඒ වගේ දේවල් වලදී විතරයි ලයිට්ස් පාවිච්චි කරන්නේ. යද්දි දාන්න නෙමෙයි මේවා හදලා තියෙන්නේ. ඉතින් යද්දි දාන්න නැති වුණත් මේ ලයිට්ස් අපි දාන වෙලාවටත් ඒ ඉන්න මිනිස්සුන්ගේ ඇස් වලට අමාරු නැති වෙන තමයි මේ විදිහට අපි කරලා තියෙන්නේ. අවුට්ඩෝර් DJ. ඉතින් මේවා අපි හදලා තියෙන්නේ මේ බස් එක හයර්ස් වලට අරන් යන අපේ පාරිභෝගිකයන් නිදහස් තැනක ශබ්දයේ කරදරයක් නැති තැනක නතර කරලා එයාලට විනෝද වෙන්න ඕනේ කිව්වොත් එළියේ සවුන්ඩ්ස් දාලා ලයිට්ස් දාලා ලස්සනට විනෝද වෙන්න තමයි අපි මේ ෆැසිලිටි එක දීලා තින්නේ. ඉතින් ඒකත් අපි ඔය කරන්නම් වාලේ ඒ විදිහට නෙමෙයි කරලා තින්නේ. අවුට්ඩෝර් ඇරේ සිස්ටම් WBIN කියන concept එකට තමයි මේ ස්පීකර්ස් උත් හදලා තියෙන්නේ. ඉතින් ඒවැ quality එක අපි ඉස්සරහට පෙන්නන්නම්. මේ අර අපි රෂ් එකේ කරන හඳ තමයි මේ දේවල් ටික ටක් ගාලා පෙන්නගෙන යන්නේ. මේ වගේ ලක්ෂ ගාණක් වියදම් කරලා මොඩිෆයිඩ් බස් එකක් අපි රියදුරු මහත්මියෙක්ට බාර දුන්නාම මගියාගේ ආරක්ෂාව වගේම තවත් අමතර ආරක්ෂාවක් සපය ගන්න එක රියදුරු මහත්තයාට ලැබෙන ලොකු වගකීමක්. මොකද මේකේ පරිස්සම් කරන්න තියෙන කෑලි බෑලි වැඩි. ඉතින් ඒ හන්ද මේ බස් එකේ දිග පල්ල හොඳට පේන්න ඕනේ. ඒ හන්ද අපි ඉන්දියාවෙන් ඉන්න ලේලන් සයිඩ් මිරර්ස් අයින් කළා. මේ විදිහට ලොකු ට්‍රක්ස් වලට එන මිරර්ස් ෆික්ස් කරලා තියෙනවා. ඉතින් මේවා හීටර්ස්, වයිපර්ස් වගේ හැමදේම තියෙනවා සහ ඩ්‍රයිවර්ට ඇතුලෙන් මේවා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් එළිය ওই විදිහට තමයි විශේෂාංග ටික මම ටක් ගාලා ඔයාලා දැක්කනේ. ඇතුළ සම්පූර්ණ වීඩියෝ එකක් වෙනම ගේන්න. අපි ටක් ගාලා ඇතුළට ටිකක් ඔළුව දාලා බලමු මොනවද ඇතුළේ තියෙන්නේ කියලා. ටක් ගාලා එන්න. මේ නගින දරම ඔයාලට පේනවා ඇති ෆුට් බෝඩ් එක සම්පූර්ණ අපි කුමු ක්ලීයෙන් තමයි මේ විදිහට ෆිනිෂ් කරලා තියෙන්නේ. එන්න ඇතුළට ටක් ගාලා. මේක ලොකු